ආයුබෝවන් ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 මැයි මාසයේ 4 වනදායින් ආරම්භ වන සතිය වෘශ්චික ලග්න හිමි ඔබට ඉතාමත් තීරණාත්මක සතියක් බව මුලින්ම මතක් කළ යුතුයි. වෘශ්චික ලග්න හිමියනි, මේ සතිය මැදදී ඔබේ ජීවිතයේ මෙතෙක්කල් විසඳාගත නොහැකිව තිබූ ප්‍රශ්නයකට හදිසි විසඳුමක් ලැබීමට නියමිතයි. ඒ වගේම සතියේ අවසාන දින කිහිපය තුළ ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන රහසිගත මූලාශ්‍රයකින් ඔබට විශාල මූල්‍යමය වාසියක් හිමිවීමට ඉතා වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ වාසනාව උදා කරගන්නේ කොහොමද සහ ඔබ ප්‍රවේශම් විය යුතු මාරක බාධාව කුමක්ද යන්න දැනගැනීමට වීඩියෝව අවසානීය දක්වාම නරඹන්න. මේ සතිය ආරම්භයේදී සඳුග්‍රහයා සහ අනෙකුත් ග්‍රහපිහිටීම් අනුව වෘශ්චික ලග්න හිමියන්ට පීතෘ පාර්ශවයෙන් හෝ උසස් නිලධාරීන්ගෙන් විශේෂ සහයෝගයක් හිමිවන කාලයකි. ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයාගේ බලපෑම මත ඔබ තුල පවතින ඉදිතර ගතිය සහ තීරණ ගැනීමේ හැකියාව මේ සතියේ කැපී පෙනෙනු ඇත. රැකියාංශ දෙස බැලීමේදී ඔබ රැකියාවෙන් යුතු ස්ථානයේ අලුත් වගකීම් සමූහයක් ඔබට පැවරීමට ඉඩ ඇත. විශේෂයෙන්ම මැයි 6 සහ 7 යන දිනවලදී වෘත්තීය මට්ටමේ කැපී පෙනෙන දියුණුවක් දැකිය හැකි. ව්‍යාපාරික කටයුතුවල නියැලෙන අයට අලුත් ආයෝජන සඳහා සුදුසුම කාලයකි. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක් ලැබීමට නියමිතයි. මුලින් සඳහන් කළ පරිදි මේ සතියේ ඔබේ මූල්‍ය තත්ත්වය ඉහළ යනු ඇත. ඉතිරි කිරීමේ හැකියාව වැඩිවන අතර ලැබීමට තිබූ ණය මුදලක් ආපසු ලැබීමටද ඉඩ ඇත. ලොතරැයි ජයවනී හදිසි ධනලාභ පිළිබඳවද යම් සුබ ලකුණු පහළ වේ. නමුත් සතියේ සිකුරාදා දිනයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට වග බලා ගන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතාමත්ම යහපත් සතියකි. මතක ශක්තිය සහ ඒකාග්‍රතාවය වැඩිවන බැවින් සංකීර්ණ විෂයන් හැදාරීමට මෙය කදිම කාලයකි. තාක්ෂණික හෝ ඉංජිනේරු අංශවල ඉගෙනුම ලබන අයට විශේෂ දක්ෂතා පෙන්වීමට අවස්ථාව සැලසේ. පවුල් ජීවිතය තුළ සාමය සහ සමගිය රජයන සතියකි. අවිවාහක අයට නව සම්බන්ධතා ගොඩනැගීමට ඉඩකඩ පවතී. සහකරු හෝ සහකාරිය සමග පැවති සුළු අමනාපකම් දුරු වී යන කාලයකි. ප්‍රේම සම්බන්ධතාවලදී වැඩිහිටි ආශීර්වාදය හිමිවීමට නියමිතයි. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේදී සතියේ මුල් දිනවල යම් වෙහෙසකර ගතියක් දැනිය හැකි. විශේෂයෙන්ම හිසේ කැක්කුම හෝ ස්නායු සම්බන්ධ සුළු පීඩාවන් නැතිවිය හැකි බැවින් ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම වැදගත් වේ. ආහාර පාලනය ගැන සැලකිලිමත් වන්න. මේ සතියේ ඔබගේ ජය වර්ණය වන්නේ රතු පැහැයයි. ඔබේ ජයාංක ලෙස 9 සහ 1 භාවිතා කළ හැකි. සතියේ වඩාත්ම සුබ දිනය අඟහරුවාදා වේ. ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් සෑම විටම ධනාත්මකව සිතන්න. මෙම සතිය තුළ ඔබට ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මෙවැනි දිනපතා සහ සතිපතා පලාපල විස්තර දැනගැනීම සඳහා අපගේ ජ්‍යොතිෂ්‍ය හෝරාව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්‍රියාත්මක කර තබා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. වාසනාවන්ත සතියක් වේවා.